කියන්න පුතේ මාතෘකාවක් හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර වශයෙන් පවතින හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර වශයෙන් පවතින සංඛ්‍යා රටාවක සාධාරණ පදයේවත් එන්වන පදය. හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර වශයෙන් පවතින සංඛ්‍යා රටාවක සාධාරණ පදයේවත් එන්වන පදය. සාධාරණ පදයේවත් එන්වන පදය. ඔය සාධාරණ පදයට තමයි එන්වෙනි පදය කියලා කියන්නේ. සාධාරණ පදයේවත් එන්වන පදය. හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර වශයෙන් පවතින සංඛ්‍යා රටාවක සාධාරණ පදයේවත් එන්වන පදය. එතකොට දැන් මෙතන හතරෙන් පටන්ගෙන හතරෙහි ගුණාකාර වශයෙන් පවතින සංඛ්‍යා රටාවක්නේ. ඒ කියන්නේ ඔය සංඛ්‍යා රටාව තමයි 4 හතරේ ගුණාකාර 4 වරක් 1 4යි 4 වරක් 2 8යි 4 වරක් 3 12යි 4 වරක් 4 16යි අපිට මේක ලියනවා නම් අනන්තය දක්වාම ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පද සීමාවක් නැහැ ලියන්න පුළුවන්. ඉතින් අපි එච්චර ලියන්න ඕනේ නැහැ. අපි මෙන්න මෙහෙම පද 4ක් 5ක් ලියලා තිත් ටිකක් තියෙනවා. පද 4ක් 5ක් ලියලා තිත් ටිකක් තියෙනවා. ඊට පස්සේ අපි බලනවා මේකේ සාධාරණ පදේ එහෙම නැත්නම් එන්වෙනි පදේ හැදිච්ච විදිහ. කොහොමද බලන්නේ මෙන්න මෙහෙම වගුවක් ගහනවා මම මෙන්න මෙහෙම වගුවක් ගහනවා මම බලන් ඉන්නේ. පළවෙනි තැන මම ලියනවා පදය. ඊට පස්සේ පදයේ අගය. තව පදයේ විශාලත්වය. තව පදයේ අගය. ඊළඟට පදයේ සෑදීනු ආකාරය. පදයේ සෑදුණු ආකාරය. නැත්නම් පදයේ සෑදුණු රටාව. නැත්නම් ආකාරය. දැන් මේකේ පදය. පළමු වන පදය. පළමු පදය. පළමු පදය කීයද පුතේ? පළමු පදය කීයද? 4. පළමු පදය 4. එන්නේ පළවෙනි පදේ වගේ 4. දැන් 4 හැදිලා තියෙන 4 වාරයක් 1. ඔන්න මම ගන්නවා. ඊළඟට දෙවන පදය. දෙවෙනි පදේ කීයද පුතේ? 8. දෙවෙනි පදේ 8. 8 හැදිලා තියෙන 4 වාරයක් 2. නේ? පළවෙනි පදය 4 4 වාරයක් 1. දෙවෙනි පදය 8 8 ගන්න පුළුවන් 4 වාරයක් 2. මේකේ තෙවන පදය නැත්නම් තුන්වන පදය. තුන්වන පදය මොකද්ද පුතේ? මේ සංඛ්‍යා රටාවේ 12. 12. 12 ගන්න පුළුවන් 4 වාරයක් 3. නේ 12 ගන්න පුළුවන් 4 වාරයක් 3. කාටවත් නෑ කියන්න බෑ. ඊළඟට හතරවන පදය. හතරවන පදය. හතරවෙනි පදය මේකේ 16 නේ. 16 ගන්න පුළුවන් 4 වාරයක් 4. ඔන්න බලන්න පුතේ. හරිද? පළවෙනි ස්ථානයේ ඉන්න පදය 4. ඒක ගන්න පුළුවන් 4 වාරයක් 1. දෙවන පදය එහෙම නැත්නම් දෙවෙනි ස්ථානයේ ඉන්න පදය 8. ඒක ගන්න පුළුවන් 4 වාරයක් 2. තුන්වෙනි ස්ථානයේ ඉන්න පදය 12. 12 ගන්න පුළුවන් 4 වාරයක් 3. හතරවෙනි ස්ථානයේ ඉන්න පදය 16. 16 ගන්න පුළුවන් 4 වාරයක් 4. මං ඊළඟට ගන්නවා ඔය හැම පදයකටම පොදුවේ n වෙනි පදය. ඒ කියන්නේ n වන ස්ථානයේ ඉන්න පදය. එහෙම නැත්නම් n වෙනි පදය. හරිද? දැන් තේරුම් ගන්න පළවෙනි පදය නැත්නම් පළමු ස්ථානයේ ඉන්න පදය මට ගන්න පුළුවන් 4 වාරයක් 1. දෙවෙනි ස්ථානයේ ඉන්න පදය මට ගන්න පුළුවන් 4 වාරයක් 2. තුන්වෙනි ස්ථානයේ ඉන්න පදය මට ගන්න පුළුවන් 4 වාරයක් 3. හතරවෙනි ස්ථානයේ ඉන්න පදේ මට ගන්න පුළුවන් 4 වාරයක් 4. n වෙනි ස්ථානයේ ඉන්න පදය. එහෙනම් පුතේ මට ගන්න පුළුවන් කොහොමද? n වෙනි ස්ථානයේ ඉන්න පදය. මට ගන්න පුළුවන් කොහොමද? 4 වැඩි කිරීම 1.
4 ගුණ හතර වැඩි කිරීම කිරීම පළවෙනි ස්ථානයේ ඉන්න පදයේ 4 වාරයක් 1, දෙවෙනි ස්ථානයේ ඉන්න පදයේ 4 වාරයක් 2, තුන්වෙනි ස්ථානයේ ඉන්න පදයේ 4 වාරයක් 3, හතරවෙනි ස්ථානයේ ඉන්න පදයේ 4 වාරයක් 4. එහෙනම් n වෙනි ස්ථානයේ ඉන්න පදය මට ගන්න පුළුවන් 4 වාරයක් n. ඒ කියන්නේ පුතේ සමානයි 4යි n. තේරුණා? 4 වාරයක් n කියන්නේ 4යි n. එහෙනව නේද? අයනවාස අපි මෙන්න මේ සංඛ්‍යා රටාවක n වන පදයට තමයි කියන්නේ සාධාරණ පදය කියලා. හරිද? අපි යම්කිසි සංඛ්‍යා රටාවක සාධාරණ පදයට තමයි n වෙනි පදයට තමයි අපි කියන්නේ සාධාරණ පදය කියලා. එහෙනව නේද? ඕනම සංඛ්‍යා රටාවක මේ n වෙනි පදයක් අපි ලබා ගන්නේ සංඛ්‍යා රටාවේ ඕනෑම ස්ථානයක පිහිටන පදයේ විශාලත්වය හොයන්න පුළුවන් මේකෙන්. හරි ඔයාලා මොකක් හරි සංඛ්‍යා රටාවකට පුතේ n වෙනි පදයක් නැත්නම් සාධාරණ පදයක් ලබා ගන්නේ මෙතන මේ සංඛ්‍යා රටාවේ පිහිටන ඕනෑම පදයක ඕනෑම ස්ථානයක ඉන්න පදයේ අගය මට ලබා ගන්න පුළුවන්. ඔයා හිතන්න පුතේ ඔයාට අවශ්‍යයි කියලා මේකේ 100 වෙනි ස්ථානයේ ඉන්න පදයේ අගය n දාන්න 100 නේ n වෙනි පදේ නැත්නම් සාධාරණ පදේ n වෙනුවට ඔයා 100 ආදේශ කරා. ඔයා හිතන්න පුතේ ඔයාට ඕනේ කියලා 150 වෙනි පදේ. ඒ කියන්නේ 150 වෙනි ස්ථානයේ ඉන්න පදේ අවශ්‍යයි. එහෙනම් මේ n ආදේශ කරන්නේ මං කීයද?